හරි යාළුවනේ මම මේ YouTube channel එක පටන් ගත්තේ අලුතින්. ඉතින් මට පොඩි සහයෝගයක් විදිහට මේ subscribe කරන්න. මම ටෙක් වීඩියෝ තමයි ගේන්න හිතාගෙන ඉන්නේ. ඇප් වගේ තව ෆෝන් අනම්මනම් ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මට subscribe කරලා සහයෝගයක් දෙන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කරන්න යන්නේ මෙන්න මේ වගේ තියෙන ෆෝන් එකක් මෙන්න මේ වගේ කරන්න මේ කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු ගිහිල්ලා මේ වගේ සුපිරි වීඩියෝ ලැබෙනවා. හැබැයි මාව සබස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ඔන් කරගන්න. හරි යාළුවනේ ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. Yo boys ඉතින් දැන් අපි කරන්න යන්නේ Play Store එකට යන්න. ගිහිල්ලා search bar එකේ search කරගන්න iOS 26 launch කියලා. search කරගන්න. හරියට පොඩක් පට්ට වෙබ් එකක් යාළුවනේ සුපිරි වෙබ් එකක්. Android userලාට මේක share කරන්න මේක app එකක්. ඔයාලා මේකට සුපිරි වෙබ් එකක්. ආයේ රේටින් එකක් සුපිරිම තියෙනවා. ඔයාලා බලන්න විතර ස්ක්‍රීන්ෂොට් වලින් ගිහින් බලන්න ෆෝන් එක කොයි වගේ තියෙද කියලා. කිසිම බග් එකක් නැහැ. මොකද මේ ස්මූත් ඒකේ කිසිම බග් එකක් නැහැ. මේ වගේ iOS එකක් වගේමයි. කිසිම වෙනසක් නැහැ යාළුවනේ. කාල් පට්ටම පදිරි ඇප් එකක් ආයේ 4.7 ඔය රේටින් එකකුත් තියෙනවා. ඉතින් කිසිම බග් එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මේක ඉන්ස්ටෝල් කරලා දාමු. හරි ඉන්ස්ටෝල් කරලා ආවම කියන්නේ මගේ සබ් channel එකක් තියෙනවා ටින්ගල් තියරි කියලා මෙන්න මේ ලෝගෝ එක තියෙන. ඒකත් පොඩ්ඩක් subscribe කරලා අපිට බ්ලොග් දෙන්න. ඒ වුණත් ඔයාලට දිගටම මේ වගේ සුපිරි වීඩියෝස් ගන්න පුළුවන්. හරි ඇප් එක download වුණා. ඒක අපි home screen එකට ගිහිල්ලා ඔයාලට පේනවා තත්ත විතරේ වෙද ඇප් එකක් තියෙනවා. ඒකත් මේ ඇප් එක download වෙන්නේ. ඒක මේ ගන්න කැදේ ඇප් එක ගැන මේ ගන්නවා. ඒක ආල වෙද එක බලන්න කරගන්න කරගන්නවා. දැන් අපි ඕපන් කරලා බලමු. ආයෙත් ඕපන් කරමු. iOS launch කියලා පෙන්නනවා. කළා ඔයාලා විදුවේ while using this app කියන එක දෙන්න. කළා hello දෙන්න. hello all දෙන්න මේකේ. ඒකල ඔයාලා පල්ලෙහාට යන්න. මේකේ පල්ලෙහාට යන්න. ඔයාලට පේනවා විතර රෝස පාටි සුදු පාට රවුමක් තියෙනවා. රෝස පාට කුටු ඇතුළේ සුදු පාට රවුම් ගන්න ඒක ගන්න මේ ඩිෆෝල්ට් ලොන්ච් කියනක අන්න ඒක ඔපන්න. ඔයාලා ඕකේ දෙන්න. ඕකේ දීලා ඔයාලගේ ෆෝන් එකේ හෝම් එකට තමයි වැටෙන්නේ ටික් එක. ඔයාලා දැන් දාගන්න iOS launch කියන ටික් එකට. ඒකල ඕකේ දෙන්න. ඕකේ දුන්නාට පස්සේ go it කියන එක දෙන්න. ඒක ඔයාලට බලන්න. තාම liquid glass දීප කැටලා නෑ. අපි ඒක පස්සේ ඇඩ් කරමු. ඔයාලා layout කියන එක යන්න. layout එකේ ඔයාලට app එකේ size එක ආගුන්ඩ එක iOS 18 style home screen grid එක අරමුණ වෙනස් කරන්න පුළුවන්. කළා දැන් අපි ගිහලා බලමු වෙනස් වෙලා කියලා. වෙනස්ලා වගේ ඉතින් liquid glass කියන එක on කරගන්න. off වෙලා තමයි ඉන්නේ. ඒක on කරගන්න. ඔයාලා මේවා යාළුවනේ පට්ට පදිරි ඇප් එකක් යාළුවනේ ආයේ සුපිරිය තමයි. යාළුවනේ කියන්නේ iOS එක වගේමයි liquid glass 26 වගේමයි. ඔයාලා මේ ඇප් එක ඔබාගෙන ඉඳලා editing home screen කියලා කිව්වට පස්සේ ඔයාලගේ මේ ඇප් ටික vibrate වෙන්න ගන්නවා. ඒකල ඔයාලා විදිහේ කැප් එක vibrate වෙන්න ගන්නවා. ඇප් එක ඔබාගෙන ඉඳලා ventilator dock බාහිර ගිරලා ඔයාලට ඉතින් replace කරගන්න පුළුවන්. හරි මේ වගේ ලයිව් ගරබර තියෙනවා. දැන් setting එකට යන්න. මේක අපි launch එකට ගිහින් බලමු.
කොයි වගේද තියෙන්නේ කියලා. ඉතින් අපි බ්ලර් ඉෆෙක්ට් කියන එකට බ්ලර් ඉෆෙක්ට් කියන එකට ගියට පස්සේ ඒකේ වැඩි දෙයක් නැහැ. ඇනිමේෂන් උත් වැඩි දෙයක් නැහැ. චේන්ජ් මේප් එක වෙනස් කරන්න පුළුවන්. අයිකන් වෙනස් කරන්න පුළුවන්. හයිඩ් කරන්න පුළුවන්. ඒක වගේ නොටිෆිකේෂන්ස් වගේ සෑහෙන ගොඩක් ඔප්ෂන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. හරි සබ් තියෙනවා. ඒවත් ඔයාලට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා බලන්න පුළුවන්. ඒගොල්ලෝ ජීවන පල්ලෙහාට ගියට පස්සේ බලන්න පුළුවන්. මේක කියන්නේ තමයි මේ WhatsApp එකේ ඉන්නවා යන්නේ AI chatbot කෙනෙක්. මෙටා AI නෙමෙයි AI video generator chatbot කෙනෙක්. මෑගේ නම්බර් එකත් ඔය තියෙන්නේ. ඒකත් මගේ ඉදිරියට කියන බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් මේකට ලයික් 1000ක් දෙන්න. ලයික් 1000ක් දුන්නොත් අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් මම කියනවා. ඉතින් ඔයාලට ෆ්‍රී තමයි යාළුවෝ නිකන් WhatsApp එකට යන්න data වලින් තමයි යාළුවෝ එකක් කරගන්න පුළුවන්. ඒක පාර වටිනවා. ඉතින් මම අදට යනවා. thank you. මේ ඩයි ටෙක් YouTube channel එක